ඔයාලා හිතන්නේ මේ විශ්වය අපි විතරක්මද ජීවත් වෙන්නේ? බිලියන ගණනක් තරු, ට්‍රිලියන ගණනක් ග්‍රහලෝක. ඇත්තටම විශ්වය කියන්නේ අසීමිත දෙයක්. එහෙම වෙද්දී පෘථුවියේ විතරක් ජීවීන් ඉන්නවයි කියන එක ඇත්තටම සාධාරණද? අද අපි විශ්වය විනිවිද තුලින් ඒ ගැන කතා කරමු. අපේ පෘථුවිය තියෙන්නේ මිල්කි වේ. එහෙමත් නැත්නම් ක්ෂීරපතය කියන ගැලැක්සිය ඇතුලේ. මේ ගැලැක්සියේ විතරක් තරු බිලියන 100ක් 400ක් අතර ප්‍රමාණයක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි. විද්‍යාඥයෝ කියන විදිහට විශ්වයේ මේ වගේ තවත් ගැලැක්සි බිලියන ගණනාවක් තියෙනවා. ඒ කියන්නේ ජීවයක් ඇති වෙන්න ඉඩ ප්‍රස්තාව තියෙන ග්‍රහලෝක ලක්ෂ ගාණක් තියෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට මීට අවුරුදු 200කට විතර කලින් අපි හිතුවද අඟහරුවල ජීවයක් තියෙන්න පුළුවන් කියලා. ඒ වුණාට අද වෙනකොට NASA ආයතනය හොයාගෙන තියෙනවා අඟහරුවල ජලය තිබුණයි කියලා. ඉතින් කුඩා ජලජ ජීවීන් මේ වගේ ජීවයක් තියෙන්න ඇත්තටම අඟහරුවල ඉඩකඩ වැඩි. ඒ වගේම NASA ආයතනය තවදුරටත් මේ ගැන පරීක්ෂණ කරනවා. ඉතින් පිටසක්වල ජීවීන් අපි අතරත් ජීවත් වෙන්න පුළුවන්. පිටසක්වල ජීවීන් කියන්නේ ඇත්තටම අර අපි හිතනවා වගේ කොළපාට අමුතු සත්වයක් නොවෙන්නත් පුළුවන්. සමහරක් වෙලාවට කුඩා බැක්ටීරියා විශේෂයක්, ඒ වගේම ජලයේ ජීවත් වෙන ජීවීන් විශේෂයක්, එහෙමත් නැත්නම් අපට වඩා දියුණු ජන කොට්ටාසයක් වෙන්නත් පුළුවන්. පිටසක්වල ජීවීන් පෘථුවියට ආවයි කියන යම් යම් සිද්ධීන් වාර්තා වෙලා තියෙනවා. ඒ වගේ එක සිද්ධියක් තමයි 1947 ඇමරිකාවේ රොස්වෙල් කියන ප්‍රදේශයේ සිදුවෙච්ච සිදුවීම. මේකේ ගොඩක් අය කිව්වේ යම් අභ්‍යවකාශ යානයක් එහෙමත් නැත්නම් ප්ලේන් එකක් කඩාගෙන වැටුණා කියලා. ඒ වුණාට ගවර්න්මන්ට් එක රජයෙන් කිව්වේ මේක වෙදර් බැලුන් එකක් කියලා. හැබැයි අදට සමහරු විශ්වාස කරනවා මේක පියාඹන යානයක් වෙන්න පුළුවන් කියලා. හැබැයි මේ පියාඹන යානයේ මොනවා හරි තිබිච්ච පිටසක්වල ජීවීන්ගේ ශරීරයක් හරි එහෙම නැත්නම් යානයක් හරි අද වෙනකන් නම් හොයාගෙන නැහැ. ඒ වගේම ඇමරිකාවේ තියෙන අපි කවුරුත් දන්න ඒරියා 51. ඒරියා 51 ගැන මුළු ලෝකෙම අවධානය යොමු වෙලා තියෙන්නේ මේ ප්‍රදේශය තුල පිටසක්වල ජීවීන්ගේ ශරීර පවත්වගෙන ඒවෙන් පරීක්ෂණ කටයුතු කරනවා කියලා. හැබැයි කිසිම තැනක මේ ගැන පැහැදිලි සාක්ෂියක් නැහැ. ඒ වුණාට මේකේ තියෙන රහස් ස්වභාවයෙන් හින්දා ලෝකයේ තවදුරටත් මේ ස්ථානය ගැන හොඳ අවධානයෙන් සහ සැකයෙන් කටයුතු කරනවා. ඇමරිකානු රජයෙන් නම් කියන්නේ මේ ස්ථානය ඒගොල්ලන්ගේ යුද හමුදා කටයුතු සඳහා පවත්වාගෙන යන ස්ථානයක් කියලා. ඈතකදී හිටපු ඇමරිකානු ජනාධිපතිවරයෙක් වන බැරැක් ඔබාමා ඔහු සහභාගී වෙච්ච සම්මුඛ සාකච්ඡාවකදී ඔහුගෙන් අහලා තියෙනවා ඇත්තටම පිටසක්වල ජීවීන් ඉන්නවද කියලා. මේකෙදි ඔහුගේ උත්තරේ වෙලා තිබ්බේ ඔව් ඉන්නවා හැබැයි මම නම් තාම දැකලා නෑ කියන එක. ඉතින් මෙහිදී ඔහු පැහැදිලිවම සඳහන් කරලා තියෙනවා ඒරියා 51 වල පිටසක්වල ජීවීන්ගේ දේහත් නැහැ. ඒ වගේම පෘථුවියට පිටසක්වල ජීවීන් ආවයි කියන සාක්ෂිත් නැහැ කියන එක. ඉතින් මේක මහත් ආందోලනාත්මක ප්‍රකාශයක් වුණා. ඉතින් පසුව ඔහු ඔහුගේ Instagram පිටුවේ මේ විදිහට සඳහනක් කරලා තියෙනවා. විශ්වය කියන දේ විශාලයි. ඉතින් තවත් ජීවයක් තියෙන්න පුළුවන් කියන එක සාධාරණයි. ඒ වුණාට පෘථුවියට හෝ එහෙම තිබුණයි කියන සාක්ෂියක් නැහැ. ඒ වගේම මේ පැවතුණු සම්මුඛ සාකච්ඡාවේ තිබිච්ච ජීව ගුණය රඳාපවත්ව ගන්නයි ඔහු ඒ වගේ ප්‍රකාශයක් කළේ කියලා. ඒ වගේම ඇමරිකාවේ පෙන්ටගනය විසින් UAP වාර්තා 700කට වඩා වැඩි ප්‍රමාණයක් නිකුත් කරලා තියෙනවා. UAP කියන්නේ අඳුරු හඳුනාගත නොහැකි ගුවන් වස්තු සම්බන්ධයෙන් වන වාර්තා කිහිපයක්. ඉතින් මේ කිසිම වාර්තාවකින් පිටසක්වල ජීවීන් ඉන්නවා කියලා හරි එහෙම නැත්නම් මේවා පිටසක්වල යානා කියලා හරි කොහෙවත් තැනක ඔප්පු වෙලා නැහැ. ඉතින් ඒ වුණාට සමහරක් ස්ථාන තියෙනවා ඇත්තටම ඒගොල්ලන්ටත් පැහැදිලි කරගන්න බැරි. ඉතින් ඇත්තටම පිටසක්වල ජීවීන් ඉන්නවද? මේ සම්බන්ධව පුළුල්ව විමර්ශනය කරන ආයතනයක් තියෙනවා. මොවුන් පිටසක්වල ජීවීන් සම්බන්ධයෙන් පරීක්ෂණ කරන ආයතනයක්. මේ ආයතනයේ නම තමයි SETI Institute. ඉතින් මේ ආයතනයෙන් විශ්වයෙන් එන විවිධාකාරයේ සිග්නල් ශ්‍රවණය කිරීම සිද්ධ කරනවා. මේ සඳහා හොඳම උදාහරණයක් තමයි 1977 දී මේගොල්ලන්ට අමුතු සිග්නල් වර්ගයක් ලැබිලා තියෙනවා. හැබැයි ඒක මේ 2026 වෙන මේ වර්තමානයේ වන විටත් හරියටම පැහැදිලි කරන්න ඔවුන්ට හැකියාවක් ලැබිලා නැහැ. පිටසක්වල ජීවීන් ඇත්තක්ද? විද්‍යාවෙන් නම් කියන්නේ වෙන්න පුළුවන් කියලා. හැබැයි සාක්ෂි නම් නැහැ.
ඉතින් අපි හිතනවට වඩා විශ්වය ගොඩක් විශාලයි. ඉතින් මීට වඩා සැඟවුණු රහසක් මේ විශ්වය තුල සැඟවිලා තියෙන්න පුළුවන්. ඔයාලා හිතන්නේ මොකද්ද? ඒලියන්ස්ලා අපිව බලන් ඉන්නවද? කමෙන්ට් කරන්න, ලයික් කරන්න, අපේ channel එක subscribe කරන්න. ඊළඟ වීඩියෝ එකකින් තවත් ලෝක රහස් එක්ක අපි හමු වෙමු.